අයිබන් සුබතුසක් කියලා පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2026 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයට පෞද්ගලික අයිතිකරණයක් විදියට අයිතිම් කරන විදිය. ඉතින් ඒකට වෙනදා වගේම අපි යන්න ඕනේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම මේකට අදාළ ලින්ක්ස් ඔක්කොම දාලා තියෙනවා. ඔයාලට එකෙන් ලේසියෙන්ම යන්න පුළුවන්. සයිට් එකට ගියාම අපිට මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක පෙන්වන්නේ. ඉතින් අපි මේක පහලට මේ විදිහට ස්ක්‍රෝල් කරලා මෙන්න මෙතන තියෙනවා exam information center කියලා ටැබ් එකක්. ඉතින් ඒකට යන්න ඕනේ. ඒකට ගියයින් පස්සේ අපිට මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් පෙන්වනවා. ඊට පස්සේ මෙන්න මේ personal account login කියලා වින්ඩෝ එකක් ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලට දෙන්න ඔයාලා කලින් account එකක් හදලා තියෙනවා නම් මෙන්න මෙතන ඔයාගේ ID number එක ගහන්න ඕනේ. ඉතින් මේකෙදි දැනට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. මම මෙතන මේ විදිහට ID number එක එන්ටර් කරනවා. හරි. ID number එක මේ විදිහට එන්ටර් කරායින් පස්සේ ඔයාලට මෙතන සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් මමත් කලින් අවුරුදු වලත් මේ account එක හදලා තිබ්බේ. හැබැයි මෙතන මේ වෙනකොට මේ account එක මෙතනින් අයින් කළා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් account does not exist please register කියලා මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ මගේ account එකක් මේකේ නෑ කියන එක. ඉතින් මේක කලබල වෙන්න එපා. ගිය අවුරුද්දේ මම හදලා තිබ්බා. මම ඒකෙන් apply කරා. දැන් account එක log වෙන්න බෑ. කොහොමද මම මේක හදාගන්නේ කියලා ප්‍රශ්න ඇති කරගන්න එපා. මේක exam department එකෙන්ම කරන වැඩක්. එයාලා සාමාන්‍යයෙන් accounts ටික හැදුවට පස්සේ අවුරුද්දකට විතර පස්සේ accounts අයින් කරනවා. ඒක අයින් කරා කියලා මොකුත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මේක ඩේටා ස්ටෝ කරලා තියාගන්න එකක් නෙවෙයි කරන්නේ. අදාළ වෙලාවට ඇප්ලිකේෂන් එකක් අපි ඔන්ලයින් ෆිල් කරන එක විතරයි. ඒ නිසා මේක කලින් ඩේටා මුකුත් එහෙම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දැන් මගේ account එකත් ගිය අවුරුද්දේ හදලා තිබ්බා. ඉතින් ඒක දැන් මේ වෙනකොට අයින් කරලා තියෙනවා. ඉතින් ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතනින් නැවත අලුතෙන් account එකක් ඔයාලට හදා ගන්න. හරි. මෙන්න මේ තියෙන details ටික මෙතන fill කරන්න. මුලින්ම ඔයාගේ නම එන්ටර් කරන්න. නම එන්ටර් කරනකොට මෙතන සම්පූර්ණ නම එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. නමේ මුල කොටස විතරක් දැම්මත් ඇති. මේක සරලව කරන රෙජිස්ට්‍රේෂන් එකක්. ලොකුවට අත්‍යවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. හරි. your name කියන තැන ඔයාගේ නම ගහන්න. ඊට පස්සේ national identity card number, ඊට පස්සේ mobile number, ඊට පස්සේ email address එක දෙන්න. ඒ වගේ තමයි මෙතනදී මේ mobile number එක නම් අනිවාර්ය සැලකිලිමත් වෙන්න. මොකද මේකට තමයි OTP එක එන්නේ. ඒ නිසා තමන් ගාව තියෙන වැඩ කරන මොබයිල් නම්බර එකක් මේකට පාවිච්චි කරන්න. හරි. ඊට පස්සේ ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතන එන්ටර් කරලා I agree to the terms and condition කියන ටික එකක් දාලා ඔයාලට පුළුවන් account එකට log වෙන්න. මෙන්න මේ විදිහට මගේ details ටික එන්ටර් කරලා මෙන්න මෙතන I agree to the terms and conditions කියන ටික එකක් දාලා මෙන්න මෙතනින් register now කියන බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක සේව් කරන්නද කියලා අහනවා. ඔයාලට ඕනි නම් ඔයාලගේ personal machine එක නම් මේක සේව් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලගේ phone එකට OTP එකක් එනවා. මේක ගැන කියන්න ඕනේ OTP එක එනකොට මේ විනාඩි ගණන් යන්නේ නැහැ. ඕක සාමාන්‍යයෙන් දාපු ගමන් තප්පර දෙක තුනකින් නැත්නම් තප්පර 10කින් 15ක් ඇතුළත මේ මැසේජ් එක එනවා ඔයාලගේ ෆෝන් එකට. ඉතින් එහෙම ආවෙ නැත්නම් මෙන්න මෙතන send again කියලා බටන් එකක් තියෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා නැවත බලන්න. ඉතින් දැන් මේ වෙනකොට මගේ ෆෝන් එකට මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේක මේ විදිහට එන්ටර් කරනවා. හරි. මේ විදිහට active your account කියන එක ක්ලික් කරා නම් මෙන්න මේ විදිහට අපිට එන්න පුළුවන් අපේ exam application දාන page එකට. ඉතින් මේ විදිහට ආවයින් පස්සේ මෙතන applications කීපයක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන්න මෙන්න මේ GCA level examination 2026 student registration private කියලා තියෙනවා. ඉතින් මෙන්න මේකේ තමයි අපි application දාන්න ඕනේ. මේක instructions කියලා උතන ටැබ් එකක් තියෙනවා. ඊට පස්සේ closing date එක තියෙනවා 2026යි 4/24 කියලා. ඉතින් මෙන්න මේකේ instructions කියන එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරාම ඊට පස්සේ මෙන්න මේ විදිහට instruction page එක open වෙනවා. ඒකේ technical instruction, common instruction සිංහල, common instruction tamil කියලා ටැබ්ස් තුනක් තියෙනවා. ඉතින් මේකෙදි අනිවාර්යයෙන් මම නම් කියන්නේ මේ ඉන්ස්ට්‍රක්ෂන්ස් ඔයාලා කියවලා හොඳ අයිඩියා එකක් අරගෙන ඇප්ලයි කරන්න. මොකද නැත්තම් අතරමඟදී සමහර දේවල් ඔයාලා ඇප්ලයි කරනකොට හිතන ඒවා සහ කොහෙන් හරි අහගෙන කාගෙන් හරි කරනවට වඩා මේ විදිහට මේවා කියවලා අවබෝධයෙන් යුතුව මේක ඇප්ලයි කරනවා නම් ගොඩක් ලේසි, වැරදි අඩු කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලට ඒ වගේම මේ පැත්තේ පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඉතින් මේක මම දැන් කරනවා වීඩියෝ එක. මේකෙත් තියෙනවා කොහොමද මේක හරියටම ෆිල් කරන්න කියලා. ඉතින් ඒකත් බලලා ඔයාලට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. හරි. මම මේවා ටෙක්නිකල් ඉන්ස්ට්‍රක්ෂන්ස්
මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ common instruction සිංහල කියන එකත් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් තමිල් කියන එක මට අවශ්‍ය නැහැ. ඉතින් තමිල් මීඩියම් කෙනෙක් ඉන්නවා නම් නැත්නම් දෙමළෙන් මේ සම්බන්ධ දේවල් ෆිල් කරනවා නම් ඉතින් යාට පුළුවන් instruction තමිල් කියන එක ඩවුන්ලෝඩ් කරගන්න. හරි ඊට පස්සේ අපි technical instructions මොනවද කියලා පොඩ්ඩක් කතා කරලා අපි application එකට ෆිල් කරමු. හරි. මේකේ ඉන්නේ technical instructions page එක. මේකෙදී PDF එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේකත් බලන්න. මේකෙදී මේ ෆිල් කරන විදිහ සම්පූර්ණයෙන්ම PDF එකක් විදිහටම දීලා තියෙනවා. ඉතින් ඔයාලා ෆිල් කරනකොට මේකත් ඩවුන්ලෝඩ් කරලා තියන්න. මොන හරි ප්‍රශ්නයක් වුණොත් මේකෙන් නැවත බලන්න පුළුවන්. මේක සම්පූර්ණ මුදල් ගෙවලා කොහොමද මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ කියන තැන දක්වාම විස්තර තියෙනවා. ඊට අමතරව ඔයාලට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් මෙන්න මේ නම්බර්ස් වලට කෝල් කරන්න කියලා තියෙනවා. හැබැයි ඉතින් ගිය අවුරුදු වල අත්දැකීම් අනුව නම් මේවට සාමාන්‍යයෙන් කෝල් කරපුවම ටිකක් ආන්සර් කරන්නේ නැහැ. සෑහෙන අවස්ථාවක් try කරන්න ඕනේ. හරි. ඊට පස්සේ අපි ගත්තොත් අපේ common instructions මම සිංහල එක තමයි ඩවුන්ලෝඩ් කරේ. ඉතින් මේකෙදි වැදගත් කොටස් කීපයක් තියෙනවා. ඉතින් මේක අනිවාර්යෙන්ම ඔයා හරියට කියවලා හරියට තේරුම් අරගෙන තමයි ඇප්ලිකේෂන් දාන්න ඕනේ. ඒ නිසා මම මේකේ වැදගත් කොටස් ටික වෙනම පොඩ්ඩක් පැහැදිලි කරගෙන යන්න. හරි. මේ තියෙන්නේ මම ඒ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත common instruction නැත්තම් පොදු උපදෙස් ටික ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙනවා. හරි. ඒකෙදී මූලික වැදගත් ටික මම පොඩ්ඩක් highlight කරගත්තා. ඉතින් ඒ ටික මම පැහැදිලි කරගෙන යන්න. හරි. මේ එක්සෑම් එක 2026 අගෝස්තු 10 ඉඳන් සැප්තැම්බර් 5 දක්වා පැවැත්වෙනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි 2026 4/24 එහෙම නැත්නම් අප්‍රේල් 24 තමයි මේකේ අවසාන දිනය ඔයාලට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. ඒ වගේ තමයි ඇප්ලිකේෂන් ඔයාලට මාර්ගගත එහෙම නැත්නම් ඔන්ලයින් විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමවේදයක් නැහැ. ඔන්ලයින් උත් ඔයාලට ඇප්ලයි කරන අප්‍රේල් මාස 24 වෙනි දින මධ්‍යම රාත්‍රී 12 දක්වා විතරයි ඇප්ලිකේෂන් බාරගන්නේ. ඊට පස්සේ අර මම කියපු කොටසත් මෙතන තියෙනවා. මේ නිවේදනය හොඳටම කියවලා අවබෝධ කරගෙන මේකට ඇප්ලයි කරන්න. එතකොට ඔයාලට ප්‍රශ්න සෑහෙන්න අඩු වෙනවා. මොකද ඇප්ලිකේෂන් දාලා පස්සේ සමහර දේවල් තියෙනවා වෙනස් කරන්න පුළුවන්, සමහර දේවල් වෙනස් කරන්න බෑ. ඇඩ්මිෂන් එක එනකල් ඉන්න වෙනවා. ඒ නිසා ඔයාලා හොඳ අවබෝධයක් අරගෙනම මේක ඇප්ලයි කරන්න. හරි. මේකෙදී තව වැදගත්ම එකක් කියලා තියෙනවා. විභාගයට පෙනී සිටීමට තෝරාගත් නගරය හා විෂයන් ඇතුළත් කිරීමේදී නිවැරදිවම ඇතුළත් කිරීමට සැලකිලිමත් වෙන්න කියනවා. මොකද මේවා පස්සේ වෙනස් කරන්න බෑ ඇත්තටම. මොකද නගරයයි විෂයන් මට මතක විදිහට ඇඩ්මිෂන් එකේදී වෙනස් කරන්න දුන්නා. හැබැයි නගරය එහෙමනම් සමහර අවස්ථාවල වෙනස් කරන්න බැරි වෙනවා. ඉතින් වෙනස් කරන්න අඩුපාඩු තියාගෙන ෆිල් කරන්න එපා. සම්පූර්ණයෙන් හරියට මේ ටික කියවලා මේ වීඩියෝ එකත් බලලා හිමීට ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. හරි. ඒ වගේම තමයි උපරිම වශයෙන් ප්‍රධාන විෂයන් 3ක් සඳහා පමණක් පෙනී සිටීමට අයදුම්කරුවන්ට ඉඩ දෙනවා කියලා තියෙනවා. ඉතින් මේකත් මගෙන් ප්‍රශ්නකුත් අහලා තිබ්බ එක්කෙනෙක් එක විෂයක් විතරක් දැම්මොත් අනිත් විෂයන් වලට පරණ කරපු ශෛලියක රිසල්ට් එකක් දෙනවා කියලා. ඉතින් එහෙම ඇඩ් වෙන්නේ නැහැ. ඔයාලට ප්‍රධාන උපරිම වශයෙන් ප්‍රධාන විෂයන් 3ක් ඔයාලට මේකෙදී ඇප්ලයි කරන්න ඕනි. නැත්තම් විභාගය සඳහා පෙනී සිටින්න බැරි වෙනවා. ඊට අමතරව ඔයාලට සාමාන්‍ය පොදු පරීක්ෂණය හා විෂයාංක 13 යටතේ සාමාන්‍ය ඉංග්‍රීසි විෂයටත් ඉල්ලුම් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය පොදු පරීක්ෂණය නම් ලකුණු 30ට වඩා වැඩියෙන් ගත්තා නම් 30ක් හෝ ඊට වඩා වැඩියෙන් ගත්තා නම් නැවත අයදුම් කරන්න ඕනේ නැහැ. ඒක ගැන ඉදිරියේදී විස්තර තියෙනවා. එතකොට මම ඒක පැහැදිලි කරන්න. හරි. විභාගයට අයදුම් කිරීමේ ප්‍රධාන අධීර දෙකක් තියෙනවා කියලා තියෙනවා. ඉතින් මුලින්ම පොදු විස්තර ටික ඇතුළත් කරලා ඊට පස්සේ විභාග ගාස්තු ගෙවීම. ඉතින් ඒකේ මම ඇප්ලිකේෂන් එක ෆිල් කරන ගමන්ම මේ කොටස් ටික පැහැදිලි කරන්න. හරි. විභාග ගාස්තු ගෙවීම තැපැල් කාර්යාලයකින් හෝ ඔයාගේ තියෙන බැංක් කාඩ් එකකින් කරන්න පුළුවන්. ඒ සම්බන්ධ ඉදිරියේදී පැහැදිලි කරනවා. ඊට පස්සේ ඔයා මේක ඇප්ලිකේෂන් එක ෆිල් කරලා සල්ලිත් ගෙවලා අනිවාර්යයෙන්ම මෙන්න මේ මුද්‍රිත පිටපත එහෙම නැත්නම් ඔයාලට PDF එකක් එනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඔයා ඒක print කරලා ළඟ තියාගන්න කියන එක තමයි කියලා තියෙන්නේ. ඒක පැහැදිලිවම ඉදිරියේදී මොකක් හරි ප්‍රශ්නයක් නිසා ඔයාට ඇඩ්මිෂන් එක ආවේ නැත්නම් මෙන්න මේ පිටපත වැදගත්ම වෙනවා. මොකද මම විභාගයට හරියට අයදුම් කරා කියලා ඔයාට තියෙන එකම සහතිකය තමයි මෙන්න මේ පිටපත. ඒ නිසා ඒක ඩවුන්ලෝඩ් කරලා හෝ ෆෝන් එකේ හරි PDF එක විදිහට අනිවාර්යෙන් තියාගන්න ඉදිරියේදී වැදගත් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ විතාම වැදගත් කොටස ගොඩක් දෙනෙක් සමහර අය කලින් වසරවල එහෙම පාසලේ ඉන්න ගමන්ම A level exam එකට ඇප්ලිකේෂන් දාලා එහෙම ලියපු අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේකත් වැදගත්ම කරුණක් විදිහට එතන පෙන්නලා තියෙනවා. රජයේ පාසලක
අධ්‍යාපන ලබන අතරතුර පෞද්ගලික අයදුම්කරුවෙකු ලෙස විභාගයට අයදුම් කිරීම හෝ පෙනී සිටීම සපුරා 19 එසේ කොළොත් විභාග ප්‍රතිඵල අවලංගු කොට ඉදිරි විභාග සඳහා පෙනී සිටීමද දානම් කරනු ලැබේ කියලා. ඉතින් මේක වැදගත්ම කොටසක්. මොකද ඔයා පාසල් යනවා නම් යන ගමන් A level ප්‍රයිවට් කවදාවත් ඇප්ලයි කරන්න එපා. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාට ප්‍රයිවට් ඇප්ලයි කරන්න ඔයාට අනිවාර්යයෙන්ම පාසලෙන් අස්වෙලා අස්වීම් සහතිකය ගන්න වෙනවා. ඉතින් අස්වීම් සහතිකය අරගෙන ඔයාට පුළුවන් පෞද්ගලික අයදුම්කරුවෙක් විදියට පළවෙනි පාරට එක්සෑම් එකට ඉල්ලුම් කරන්න. එහෙම නැතුව ඉස්කෝලෙත් යන ගමන් පළවෙනි වරට පෞද්ගලික අයදුම්කරුවෙක් විදියට මෙහෙම ඇප්ලයි කරොත් සමහර විට ඔයාට විභාග ලියන්නත් හම්බෙනවා. ඔක්කොම හම්බෙලා කවදා හරි දවසක මේක චෙක් කරන අවස්ථාවකදී ඒක ඔප්පුනොත් ඔයාගේ ප්‍රතිඵල අවලංගු කරලා ඉදිරි විභාගات දානම් කරනවා. ඉතින් එතකොට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද එතකොට සෑහෙන කාලයක් ගිහිල්ලා නිසා ඔයාට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ ඔයාට පාසල් යන ගමන්ම විභාගයට අයදුම් කරන්න එපා කියන එක දැඩිව මතක් කරලා තියෙනවා. හරි ඊට පස්සේ මේක අයදුම් පත්‍රයට ප්‍රවේශ වීම මේ ටික මම ඇප්ලිකේෂන් එක ෆිල් කරන අවස්ථාවේදී පැහැදිලි කරනවා. හරි ඊට පස්සේ අපි ගත්තොත් සාමාන්‍ය ඉංග්‍රීසි සම්බන්ධ මෙතන විස්තර දීලා තියෙනවා. සාමාන්‍ය ඉංග්‍රීසි විෂය ඔයාට කැමති නම් තමයි ලියන්න පුළුවන් වෙන්නේ. ඔයාට ඒකට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මේක බලපවත්වන්නේ නැහැ කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය පොදු පරීක්ෂණය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය වෙනවා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයකට ප්‍රවේශ වෙන්න නම් ලකුණු 30ක් අවමය ලබා ගන්න ඕනේ. ඒ වගේම තමයි කලින් අවස්ථාවක ඔයා උසස් පෙළ ලියලා ලකුණු 30ක් අරගෙන තියෙනවා නම් පොදු පරීක්ෂණයට මේක ලියන එක අනිවාර්ය නැහැ. කැමති නම් ලියන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ විෂය අංක කීපයක් දාලා තියෙනවා. මේ විෂය අංක වලින් විභාගයට අයදුම් කරන අයට ලිඛිත පරීක්ෂණය අනිවාර්ය වෙනවා. ඒ වගේම තමයි මේ ලිඛිත ප්‍රායෝගික යන කොටස් දෙකටම ඉදිරිපත් වන අපේක්ෂකයන්ට පමණයි ප්‍රතිඵල නිකුත් කරන්න කියලා දක්වලා තියෙනවා. ඉතින් මේකත් වැදගත් කොටසක්. මොකද ඔයා දැන් කොහොමත් එලිවල් දිනකොට තමන්ගේ ස්ට්‍රීම් එකට තමයි විෂය ගැන දන්න නිසා ප්‍රශ්නයක් නැති වෙයි. ඉතින් මේ වගේ විෂයන් තියෙනවා. ඒ වගේදී ලිඛිත සහ ප්‍රායෝගික දෙකටම ඉදිරිපත් වුණොත් විතරයි ඔයාට ප්‍රතිඵල නිකුත් කරන්න කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ප්‍රායෝගික පරීක්ෂණත් ඉදිරියේදී වෙනම පවත්වනවා. එතකොට ඒ සඳහා පෙනී සිටින්න ඕනේ. ඉතින් ප්‍රායෝගික පරීක්ෂණ පෙනී සිටින්න බැරි වුණොත් නැවත දිනයක් ලබා දෙන්නේ නැහැ කියලා කියනවා. හරි ඒ වගේම තමයි මෙන්න මේ චක්‍රලේඛය අනුව සම්මත විෂයන් තෝරගන්න ඕනේ. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක් නැතුව ඇති තියෙනවා. ඉතින් එහෙම මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද දැන් විභාගයට අයදුම් කරන තැනට එනකොට තමන් විෂයන් ඉගෙනගෙන ඒ සම්බන්ධ දැනුවත් භාවකින් මේක කරනවා ඇති කියලා මම හිතනවා. ඒ නිසා මේ සම්මත විෂයන් ධාරාවලින් විතරක් අනුමත විෂයන් ධාරාවලින් විතරක් ඇප්ලයි කරන්න. ඉතින් එහෙම නැතුව වෙනත් විෂය ධාරාවන් වලින් තමන්ට කැමති විෂයන් අයදුම් කරොත් මේ නෝ ස්ට්‍රීම් කියන තත්ත්වයට වැටෙනවා. එහෙම නැත්නම් නිශ්චිත විෂය ධාරාවට අයත් නොවන කියන කොටසට වැටෙනවා. ඉතින් ඒ විදිහට වැටුනොත් අපි දන්නවා අයිලන්ඩ් රෑන්ක් සහ දිස්ත්‍රික් රෑන්ක් නිකුත් කරන්නේ නැහැ කියලා මෙතන පෙන්නලා දක්වලා තියෙනවා. හරි 4/24 දින අප්‍රේල් 24 12න් පස්සේ මේ ඇප්ලිකේෂන් ක්ලෝස් කරනවා කියනවා. ඒ වගේම තමයි එක් අයදුම්කරුවෙකු විසින් අයදුම් පත් ඉදිරිපත් කළ හැකි අයදුම් පතක් පමණයි. ඉතින් මේකත් වැදගත්ම කොටසක්. මොකද ගිය අවුරුදු වල සහ කලින් වතාවල එහෙම Tamanට ID එකක් නැත්නම් හෝ යම් කිසි ප්‍රශ්නයක් නිසා වෙනත් කෙනෙක්ගේ නමක් ඒ පාවිච්චි කරලා ඇප්ලිකේෂන් දානවා. ඉතින් ඒක කරන්න එපා. ඉතින් මේ වෙනකොට ID එක නැතුව ඔයාට ඇප්ලිකේෂන් ඇප්ලයි කරන්න බෑ කියන එක පැහැදිලිවම මතක් කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධව ඔයා දැනුවත් වෙන්න. හරි ඊට පස්සේ විභාග ගාස්තු ගෙවීම ඒ ටික ඔක්කොම මම ඇප්ලිකේෂන් එක ෆිල් කරන අවස්ථාවේදී පැහැදිලි කරන්න. හරි ඊට පස්සේ තවත් වැදගත් කොටස් කිහිපයක් තියෙනවා. විභාග ප්‍රවේශ පත්‍රය ඉදිරියේදී ඔයාට හම්බෙනවා විභාගයට ලං වෙලා. එතකොට ඔයාට ඒක ගොඩක් වෙලාවට පෝස්ට් එකකිනුත් එනවා ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. හරි ඊට පස්සේ වැදගත්ම කොටසක් තියෙනවා. සෑම පෞද්ගලික අයදුම්කරුවෙක්ම තමාගේ ස්ථීර පදිංචි ලිපිනය හා දුරකථන අංක ඇතුළත් කළ යුතු අතර අධ්‍යාපන ලැබෙන පෞද්ගලික ජාත්‍යන්තර පාසල් පෞද්ගලික ආයතන වශයෙන් පවතින පාසල් වල නම ලිපිනය හෝ දුරකථන අංක ඇතුළත් නොකළ යුතුයි කියනවා. මේකට හේතුව තමයි පෞද්ගලික පාසල් වලිනුත් ළමයිව A level ලියනකොට ඒවා පාසල් විදිහට නෙවෙයි ඇප්ලිකේෂන් දාන්න වෙන්නේ. තනියෙන් තමන්ගේ ඒ ළමයාගේ ගෙදර ඇඩ්‍රස් දාලා තමයි ඇප්ලිකේෂන් දාන්න වෙන්නේ. මොකද එයා පෞද්ගලික අයදුම්කරුවෙක් ගණයට තමයි වැටෙන්නේ. මොකද රජේ නොවන සියලුම පාසල් වල ඒ විදිහට තමයි ඇප්ලිකේෂන් දාන්නේ. ඒ නිසා
ඒ විදිහට කවුරු හරි ළමයෙක් දානවා නම් ගොඩක් වෙලාට ඒ ගුරුවරයෙක් මැදිහත් වෙලා තමයි ඔක් කරන්නේ. එහෙම නැති වුණොත් ඒ ළමයෙක් දානවා නම් අනිවාර්යෙන් Tamanගේ පාසලේ නම ඒ දේවල් සඳහන් කරන්න එපා කියලා එතන පැහැදිලිව තියෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ විභාග ගණන්නේ ඔප්පු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ වළංගු විදේශ ගමන් බලපත්‍රය හෝ පියදුරු බරපත්‍රය පමණයි වළංගු වෙන්නේ. ඉතින් ඒ වගේ අයදුම් පත්‍රයක් නැත්තම් වාට පුළුවන් ජාතික හැඳුනුම්පත නොමැති අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුව පැමිණ නිකුත් කළමට තාවකාලික අනන්‍යතා අංකයක් ලබාගෙන මේ සඳහා ඇප්ලයි කරන්න. ඉතින් වෙනත් අයගේ හැඳුනුම්පත් භාවිතා කරන්න එපා. ඉතින් මේක ඕලෙවල් එක්සෑම් එකේදීත් මම එක්සෑම් ඩියුටි ඉන්නකොටත් එක් ළමයෙක් මෙහෙම වෙනත් කෙනෙක්ගේ ID එකකින් රෙජිස්ටර් වෙලා තමන්ගේ ID එක ෆොටෝකොපියක් අරගෙන එහෙම ආවා. හැබැයි විභාග ලියන්න අවස්ථාව දුන්නා. හැබැයි ඉතින් අපි ඒක යවනකොට ජර්නල් එක වෙනම එයා සම්බන්ධ සටහන් කරලා යවනවා. ඒ නිසා සමහර විට ප්‍රතිඵල නිකුත් කිරීමේදී ගැටලුවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව දැනුවත් වෙන්න. ඉතින් මේ විදිහට තමයි විස්තර තියෙන්නේ. මූලික වැදගත්ම විස්තර ටික. ඉතින් වැදගත්ම දේවල් ටික විතරයි මම මේක highlight කරලා ඔයාලට පැහැදිලි කරේ. ඊට පස්සේ මෙතන තවත් වැදගත් කොටසක් තියෙනවා. විභාගයට අයදුම් කිරීමෙන් අනතුරුව එක් ප්‍රශ්න පත්‍ර කොටසකට පෙනී නොසිටි අපේක්ෂකයන් පමණක් විභාගයට පෙනී නොසිටි අපේක්ෂකයන් විදියට සලකනවා කියලා. කියන්නේ මෙතනදී සයි එක අපි දන්නවා තර්ඩ් සයි නැත්නම් සයිස් ඔයාලට 3 පාරක් විතරයි අවස්ථාව ලබා දෙන්නේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට. ඉතින් ඔයාට එක් පළවෙනි දැන් මේ ලියන අවස්ථාවේ මොන හරි හේතුවකට විභාග ලියන්න බැරි වුණොත් කිසිම විෂයයකට නොලියා ඉන්න ඕනේ. එක විෂයයකට හරි පෙනී සිටියොත් ඒක එතකොට ෂයි එකක් විදිහට කවුන්ට් වෙනවා. එතකොට ඔයා එක විෂයයකට පෙනී හිටියොත් කොහොමදවත් ඔයාට විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඇතුළත් වෙන්න බෑ. මොකද විෂයන් 3ක් අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒ නිසා ඔයාට මොන හරි හේතුවක් නිසා විභාගයට පෙනී සිටින්න බැරුව ෂයි එකක් ඉතිරි කරගන්න ඕනි නම් එකම විභාගයට පෙනී සිටින්න එපා. එකම විභාගයක් කියන්නේ අපි හිතමු MCQ මොන හරි විෂයක MCQ එකක් විතරක් ලිව්වත් ඔයා විභාගයටම පෙනී සිටිය විදිහට තමයි සලකන්නේ. ඉතින් ඔයාට මේක අපි කියන්නේ සරලව ස්කිප් කරන්න ඕන නම් ඔයාට මේක ඇප්ලයි කරලා යම් කිසි හේතුවක් නිසා ලියන්න බැරි වෙන්න හෝ ස්කිප් කරන්න ඕන නම් ඇප්ලයි කරලා ඔයාට ඒක නොලියා එහෙම නැත්නම් කිසිම විෂයක් නොලියා ඉන්න පුළුවන්. එතකොට ඔයාගේ ෂයි එක හිමිතිරෙනවා. ඉතින් ස්කිප් කරන්න ඕනි කියලා මේක ඇප්ලයි කරන්න ඕනි කියලා නෙවෙයි කියන්නේ. ඉතින් ස්කිප් කරන්න ඕන නම් ඔයා ඇප්ලයි නොකර හිටියත් ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලා හරි ඇප්ලයි කළා මොනම හේතුවක් නිසා හරි ස්කිප් කරන්න ඕනේ වුණොත් ෂයි එකත් ඉතිරි කරගෙන කිසිම විෂයක් සඳහා පෙනී සිටින්න එපා. ඒ වගේම තමයි මේ ඇඩ්මිෂන් එක ආවයින් පස්සේ ඇඩ්මිෂන් එකත් ළඟ තියාගන්න. ඉදිරියේදී ඔයා ඊළඟ පාර ඇප්ලයි කරනකොට මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඔයා ඇප්ලිකේෂන් දැම්මට විභාග ලිව්වේ නැහැ කියන්න තියෙන එකම සාක්ෂිය වෙන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක. එහෙම නැත්නම් ඇඩ්මිෂන් එක. හරි. ඊට පස්සේ මෙන්න මේ දුරකථන අංක ටිකක් දීලා තියෙනවා. ඔයාට මොන හරි කරුණු විමසීමක් කරන්න කියලා. ඉතින් පෙර වසරවල නම් මේ දුරකථන අංක වලට හදිස්සියට ගත්තට හරි අමාරුයි කන්ටැක්ට් කරගන්න. ඉතින් බලමු සමහර විට මේ අවස්ථාවල ඒවා අනිවාර්ය කරලා ඇති. ඉතින් මේ ටික තමයි පොදු උපදෙස් විදිහට මට ලබා දෙන්න තියෙන්නේ. අපි ඊට පස්සේ බලමු ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරන්නේ කියලා. හරි. අපි ඉන්ස්ට්‍රක්ෂන් වලින් පස්සේ අපි එහෙනම් බලමු කොහොමද මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා. හරි. ඒකට ඔයා account එකට කලින් වගේ log වෙලා මෙන්න මෙතන instructions කියන එකෙන් instructions වලට යන්න. ඊට පස්සේ instruction ටික අපි කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් next කියන බටන් එක බලනවා. ඔයාට මේකේ form එකට එහෙම නැත්නම් application එක fill කරන තැනට යන්න පුළුවන්. හරි. එතන එතකොට මූලික විස්තර කීපයක් තියෙනවා. ඉතින් මේවා හරියටම ඔයා බලලා fill කරන්න. මෙතන තියෙනවා title එක. ඒක අපිට මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ full name in English. එතකොට මේක පැහැදිලිව සම්පූර්ණ නම තමයි ඔයාට ඉංග්‍රීසියෙන් ලියන්න තියෙන්නේ. according to the birth certificate කියලා තියෙනවා. එතකොට උපැන්න සහතිකයේ තියෙන ඔයාගේ සම්පූර්ණ නම මෙතෙන්ට ඇතුළත් කරන්න. ඊට පස්සේ NIC එක මෙතන national ID card number එක ඔයාට ඒක ඇපි වෙලා තියෙනවා. එතනින් යාළම දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාගේ birthday එක ඒකත් හරියටම දෙන්න. ඊට පස්සේ gender එක ඊට පස්සේ email address එක. ඉතින් email address එක අත්‍යවශ්‍ය නැහැ. email address එකකින් තියෙනවා නම් මෙතෙන්ට ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ mobile phone number එක අදිනවා. mobile phone number එක අනිවාර්යෙන් දෙන්න හරියටම. මේක ඉතින් කාලයක් පාවිච්චි කරන එකක් දෙන්න. මොකද ඉදිරියේදී ආපහු විභාග කටයුතු වලට ඔයාලට account එකට log වෙන්න උනොත් මේ phone number එක අනිවාර්යෙන් ඕනි වෙනවා OTP එක ගන්න. හරි. ඊට පස්සේ ටෙලිෆෝන් කියලා දෙනවා. ඔයාලට ලෑන්ඩ්ලයින් එකක් හෝ තවත් ෆෝන් එකක් තියෙනවා නම් ඒක දෙන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන private address කියලා තියෙනවා. ඉතින් address එක දෙනකොට හරියටම මේ කියන විදිහටම address එක දෙන්න.
මොකද එහෙම ඇඩ්‍රස් එක දුන්නේ නැති වුණොත් ඇඩ්මිෂන් එකේදී සහ ඔයාට ඔයාගේ ඇප්ලිකේෂන් එකේ මේ ටවුන්ස් දෙකක් එන්න පුළුවන්. හරි. මේක මේ උදාහරණයකුත් පෙන්නලා තියෙනවා 125න් 10A පිටිපන සවුත් හෝමා ගම කියලා මෙතන දීලා තියෙනවා. හරි. මේක එතකොට මෙන්න මේ විදිහටම ඔයාගේ ඇඩ්‍රස් එකක් දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ටවුන් එක තියෙනවනේ පෝස්ටල් ඔයාගේ ඇඩ්‍රස් එකේ ටවුන් එක තියෙන අන්තිමට. ඒ ටවුන් එක මෙතන පෝස්ටල් ටවුන් කියන තැන දාලා ඉතිරි කොටස් ටික විතරක් මෙන්න මෙතන උඩ ප්‍රයිවට් ඇඩ්‍රස් කියන තැන ඇඩ්‍රස් එකේ ටයිප් කරන්න. ඉතින් මේක පැහැදිලිවම හරි විදිහටම ටයිප් කරන්න. මොකද බැරි වෙලා හරි ගොඩක් අය මෙතන ප්‍රයිවට් ඇඩ්‍රස් කියන තැනත් ඇඩ්‍රස් එක සම්පූර්ණයෙන් ලියලා පෝස්ටල් ටවුන් කියන තැන ටවුන් එක ආපහු ලියනවා. එතකොට වෙන්නේ ඔයාගේ ඇඩ්මිෂන් එකේ නැත්තම් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ ටවුන් දෙකක් පෙන්නනවා. ඒ නිසා ඒක හරියටම ෆිල් කරන්න ගිය අවුරුදු වල ගොඩාක් දෙනෙක් ඔය ප්‍රශ්න මගෙන් ඇහුවා. ඉතින් ඇඩ්‍රස් කියන තැන ඔයාගේ ඇඩ්‍රස් එක පෝස්ටල් ටවුන් එක නැතුව ඇතුළත් කරන්න පෝස්ටල් ටවුන් එක වෙනම ඇතුළත් කරන්න. ඉතින් ඇඩ්‍රස් එකේ අන්තිමට තියෙන ටවුන් එක කඩලා මෙන්න මෙතන ටවුන් එක තැන ටයිප් කරලා අනිත් ටික මෙන්න මෙතන ටයිප් කරා නම් හරි. ඉතින් මේ විදිහට මේ ෆස්ට් පේජ් එක ඔයා ෆිල් කරගන්න ඕනේ. ෆිල් කරලා ඉවර කරලා අපිට පුළුවන් නෙක්ස්ට් පේජ් එකට යන්න. හරි. මෙන්න මේ විදිහට මම මේ නිකන් ඇඩ්‍රස් එකක් දාලා තින්නේ. මෙන්න මේ විදිහට ඔයාලගේ ඇඩ්‍රස් එකක් ගහන්න. 65 කැන්ඩි රෝඩ් කටුගස්තොට කැන්ඩි. එතකොට කැන්ඩි කියන එක තමයි ඇඩ්‍රස් එකේ අන්තිමට තියෙන ටවුන් එක වෙන්නේ. ඉතින් ටවුන් එක මම ගෙනල්ලා මෙතනින් ටයිප් කරනවා. මේකේ ටයිප් කරන්නේ ඇඩ්‍රස් එකේ ඒ ටවුන් එක නැතුව. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් next කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් next කියන බටන් එක ක්ලික් කරායින් පස්සේ අපි ඊට පස්සේ යනවා අපේ exam request කියන page එකට. ඉතින් මේකත් වැදගත්. එතකොට මේකේ ඔයා district එක select කරන්න ඕනේ, town එක select කරන්න ඕනේ. මේක තමයි ඔයාගේ exam center එකට අදාළ විස්තරය. ඉතින් ගොඩක් අය ප්‍රශ්න කරලා අහනවා exam center එකක් මට තෝරන්න බැරිද කියලා. ඉතින් center එකක් ඔයාට තෝරන්න බෑ. ඔයාට තෝරන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ district එකේ සහ ඔයාගේ center එක තියෙන town එක. ඉතින් මේ town එකයි district එකයි තේරුපුවම ඔයාට ඒ කියන්නේ exam එකට apply කරන ප්‍රමාණය මත ඔයා සිලෙක්ට් කරන දිස්ත්‍රික් එකේ ඔයා සිලෙක්ට් කරන ටවුන් එකේ තියෙන විභාග මධ්‍යස්ථානයක් ඔයාට හම්බ වෙනවා. ඉතින් ගොඩක් අය ඉස්කෝලේ තියෙන Taman ලියපු ඉස්කෝලේම ආපහු විභාග ලියන්න හම්බෙයිද කියලා අහනවා. එහෙම වෙන්නේ නැහැ. කොට සමහර වෙලාවට හම්බෙන්න පුළුවන්. මොකද ප්‍රධාන පාසලක් වුණොත් සමහර වෙලාවට හම්බෙන්න පුළුවන්. එහෙම නැති වුණොත් වෙනම තැනක හම්බෙන්න පුළුවන්. හේතුව තමයි ප්‍රයිවට් කැන්ඩිඩේට්ස්ලා වෙන වෙනම තැන් වලට දාන්න ඉඩ තියෙන තැන් බලලා. ඒ නිසා ඔයාට එක්සෑම් හෝල් එකක් හරියටම එක්සැක්ට්ලි මෙන්න මේක කියලා තෝරන්න බෑ. ඔයාට තෝරන්න තියෙන දිස්ත්‍රික් එකක් සහ ටවුන් එකක් විතරයි. එතකොට ඔයා තෝරන දිස්ත්‍රික්කයේ ඒ අදාළ ඔයා තෝරන ටවුන් එකේ තියෙන ඕනෙම විභාග මධ්‍යස්ථානයකට ඔයාට එක්සෑම් ලියන්න හම්බෙනවා. හරි. මම දැනට මේකෙන් මම මේ එක්සෑම් එක හරියටම ෆිල් කරන්නේ නැහැ. ඒ නිසා මම කම්පේම කැමති ටවුන්ස් එකක් දානවා. හරි. ඔන්න දැන් දිස්ත්‍රික්කයේ සහ ටවුන් එක මම මෙතන ඇතුළත් කරා. ඊට පස්සේ තවත් වැදගත්ම එකක් තමයි මේ ඇටෙම්ප් නම්බර් එක කියන්නේ. ඇටම් නම්බර කියන ඔයාගේ ශයි එක ඔයා කීවෙනි වතාවටද මේක එක්සෑම් ලියන්නේ කියන එක තමයි මෙතනින් අහන්නේ. එතකොට මේක හොඳට මතක තියාගන්න ඔයා පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට ඔයාට හරි විදිහට ලියනවා නම් තුන්වෙනි පාර තමයි පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට ඇප්ලයි කරන්න හම්බෙන්නේ. මොකද පාසලෙන් ඔයාට දෙපාරක්ම අවශ්‍ය නම් විභාග ලියන්න පුළුවන්. කියන්නේ පළවෙනි පාර ලියලා ඊට පස්සේ දෙවෙනි පාරත් නැවත පාසලින් ලියන්න පුළුවන්. පාසලින් උපරිම අවස්ථාවල් දෙකක් ලබා දෙනවා. හැබැයි එක දිගට. ඒ කියන්නේ 2000 අපි හිතමු 2024 ලිව්වා නම් 25ත් ඔයාට ලියන්න පුළුවන්. බැරි වීමකින් මොන හරි වෙලාව ඔයා 2024 ලියලා 25 ලියන්න නැතුව නැවත 26 ලියනවා නම් ඔයා මෙතන ස්කිප් කරන නිසා ඔයාට නැවත පාසල් අයදුම්කරුවෙක් විදිහට පාසලින් ලියන්න බෑ. එහෙම වුණොත් ඔයාට ප්‍රයිවට් අයදුම්කරුවෙක් විදිහට තමයි අයදුම් කරන්න වෙන්නේ. ඉතින් ඒතකොට ගොඩක් දෙනෙක් මේක වරද්ද ගන්න එක තමයි මේ පෞද්ගලිකව අයදුම් කරන්නේ පළවෙනි පාරට කියලා හිතලා මෙතන නම්බර් 1 සිලෙක්ට් කරනවා. ඉතින් එහෙම එකක් නෙවෙයි මේ ඇටම් නම්බර් එකකින් කරන්නේ. ඔයාගේ සයිස් ගාන අහන්න. ඔයාගේ සයි එක කීයද කියලා තමයි අහන්නේ. එතකොට ඔයා පාසලෙන් ලිව්වත් පෞද්ගලික ලිව්වත් කොහොම ලිව්වත් ඒ සයි එකක් විදිහට එක කවුන්ට් වෙනවා. එතකොට ඔයා පාසල් අයදුම් කරුවෙක් විදිහට එකපාරක් ලිව්වා නම් මේ දෙවනි පාර නම් ලියන්නේ මෙතන 2 කියන එක සඳහන් කරන්න. ඒ වගේ තමයි මේකත් කියන්න ඕනේ ගිය අවුරුද්දේ ඔයා පාසලෙන් අයදුම් කරා නම් මේ අවුරුද්දේ දැන් ඔයා ඉස්කෝලෙන් අවුට් වෙලා කියලා හිතලා ඔයා පෞද්ගලික අයදුම් කරන්න එපා.
ඔයාට පුළුවන් පාසලෙන් දෙපාරක් මම අර කලින් කිව්වා වගේ දෙපාරක්ම අයදුම් කරන්න. පාසල් ගිහිල්ලා කතා කරන්න අනිවාර්යෙන් ඔයාට ඇප්ලයි කරන්න අවස්ථාව දෙනවා පෞද්ගලික අයදුම්කරුවෙක් විදිහට. මෙහෙම ඇප්ලයි කරන්න ඕනේ නැහැ. පාසලෙන් ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් එක පිට අවස්ථාවල් දෙකක්. හරි. එහෙම නොවන අය විතරක් මේ විදිහට ඇප්ලයි කරන්න. ඉතින් ඔයා එතකොට ඉස්කෝලෙන් දෙපාරක් ඇප්ලිකේෂන් දැම්මා, එක්සෑම් ලිව්වා. එහෙනම් ඔයාගේ තුන්වෙනි පාර තමයි මේ ඇටැම්ප් එක වෙන්නේ. ඒ වගේ තමයි ගොඩක් අය මෙතන පෞද්ගලිකවම නැත්තම් පළවෙනි පාරටම ලියන අය ඉන්නවා. ඉතින් එයාලා එතකොට කිසිම අවුලක් නැහැ පළවෙනි පාර කියලා දාන්න. හැබැයි පළවෙනි පාර කියලා දාන අය සහ මෙතන ඇටැම්ප් ඒ කියන්නේ ප්‍රයිවට් ඔයා කැන්ඩිඩේට් කෙනෙක් නම් පෞද්ගලික අයදුම්කරුවෙක් නම් අනිවාර්යෙන් ඔයා ගාව අස්සීම් සහතිකයේ තියෙන්න ඕනි. එතකොට ඒක හොඳට මතක තියාගන්න. මොකද ඉස්කෝලෙන් අස් වෙන්නේ නැතුව ඉස්කෝලේ යන ගමන් මේක ඇප්ලයි කරන්න එපා. ඉදිරියේදී ලොකු ප්‍රශ්නයක් වෙනවා අනිවාර්යයි. කලින් එහෙම ලියපු අයටත් එහෙම වුණා. ඒ නිසා ඒ සම්බන්ධව හොඳටම මතක තියාගන්න. ඉතින් එතකොට ඇටැම්ප් නම්බර් එක හරියටම සිලෙක්ට් කරලා දාන්න. දැන් ගොඩක් වෙලාවට සමහර වෙලාවට ගිය අවුරුද්දේ එක්සෑම් ලිව්වා අයගේ අස්සීම් සහතික කියන්නේ දෙවනි පාරකට ඉස්කෝලේ ලිව්වා අයගේ අස්සීම් සහතික නිකුත් කළා නැතුව ඇති. ඉතින් එයාලට ප්‍රශ්නයක් නැහැ. එයාලා එතකොට අනිවාර්යෙන් ඉස්කෝලෙන් අවුට් වෙලා ඉන්නේ. එතකොට එයාලට පුළුවන් මෙතන ඇටැම්ප් නම්බර් එක 3 කියලා දාලා මේ එක්සෑම් එක ලියන්න ඇඩ්මිෂන් දාන්න. හැබැයි ඔයාලා එහෙම නොවන කෙනෙක් නම් අනිවාර්යෙන් අස්සීම් සහතිකය නම් තියෙන්න ඕනේ. අස්සීම් සහතිකය නැති වුණොත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගිය අවුරුදු වල පළවෙනි පාරට මෙතන පළවෙනි පාරට නම් පෞද්ගලික අයදුම් කරන අයට එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට අස්සීම් සහතිකෙත් අරගෙන ඒ විස්තර අරගෙන එන්න කියලා තිබ්බා. සමහර විට ඒක මේ අපාරත් කරන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධවත් දැනුවත් වෙන්න. හරි. ඊට පස්සේ මෙතන අයු ස්පෙෂල් එඩියුකේෂන් නීඩ්ස් කියලා අහලා තිනවා. ඉතින් ඒක මෙතනින් නෝ කියන එක දාන්න. yes නම් ඒක yes දැම්මයි පස්සේ ඔයාට සිලෙක්ට් කරන්න එනවා. ඒ කොහෙද ඔයා එක්සෑම් එක ලියන්නේ සහ ඔයාගේ ඩිසබිලිටි එක මොකක්ද කියලා අහනවා. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවනම් මට මෙසේජ් එකක් දාන්න. මම එයාට වෙනම උදව් කරන්න මේ ටික ෆිල් කරන්න. ඊට පස්සේ මෙතනින් නෝ කියලා දාලා මෙතනින් next කරනවා. next කරායින් පස්සේ අපි යනවා subject information කියන පිටුවට. එතකොට මේකෙදි අපි subject එකයි අපේ medium එකයි සිලෙක්ට් කරන්න ඕනි හරියටම. ඒකේ මුලින්ම තියෙනවා මේ preferred language medium කියලා. මෙන්න මේක වැදගත් එකක්. මේ අහන්නේ ඔයාගේ විභාග මාධ්‍ය. එතකොට සමහර අය ඉන්නවා සිංහල මාධ්‍යයෙන් විභාගය අයදුම් කරලා එයා සමහර සබ්ජෙක්ට් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හෝ දෙමළ මාධ්‍යයෙන් ලියනවා. එතකොට තවත් සමහර අය ඉන්නවා ඉංග්‍රීසි මීඩියම් තමයි එයා විභාගයේ සාමාන්‍යයෙන් බහුතර විෂයන් ලියන්නේ. හැබැයි මේ අතරතුර විෂයන් එකක් දෙකක් සිංහලෙන් ලියන්න පුළුවන්. එකක් ගොඩක් වෙලාවට එහෙම සමහර අය ඉන්නවා එහෙම ලියන. එතකොට ඔයාගේ මීඩියම් එක අනිවාර්යෙන් ඔයා දැනගන්න. ගොඩක් අයගේ ඉතින් සිංහල මීඩියම් තමයි තියෙන්නේ. ඉතින් ඉංග්‍රීසි මීඩියම් නම් සබ්ජෙක්ට් තුනම ඉංග්‍රීසි මීඩියම් ලියනවා නම් ඉංග්‍රීසි මීඩියම් දාන්න. සබ්ජෙක්ට් එකක් හෝ දෙකක් වෙන වෙනම ලියනවා නම් ඒ තමන්ගේ වැඩිපුර ලියන සබ්ජෙක්ට් එකේ මීඩියම් එක මෙතන දෙන්න. මේක විභාග මාධ්‍යය. ඒතර විභාග මාධ්‍ය අනුව තමයි ඔයාගේ මීඩියම් එක සිලෙක්ට් වෙන්නේ විභාගයට. ඊට පස්සේ අපි මම සිංහල කියලා මෙතන දානවා. ඊට පස්සේ සබ්ජෙක්ට් එක. මෙතන සබ්ජෙක්ට්ස් නම් ඉතින් ඔයාලා දන්නවා. සබ්ජෙක්ට්ස් හරියටම බලලා තෝරන්න. ඔය තමයි සබ්ජෙක්ට්ස් වල පිළිවෙලක් නැහැ. එතකොට ඔයා දැන් අපි කොමර්ස් කරනවා නම් කොමර්ස් වල මුලින් වෙන්න ඕනි accounts හරි BS හරි නැත්නම් econ එහෙම කියලා එකක් නැහැ. ඔයාට හරියට හැබැයි සබ්ජෙක්ට් ටික ඔයා තෝරන්න ඕනි. මෙතනින් තෝරනකොට සබ්ජෙක්ට්ස් ටික හරියට තේරුවොත් විතරයි ඔයාට ඇප්ලිකේෂන් එක හරියට දාන්න පුළුවන්. මේ පිළිවෙලක් නැහැ. හැබැයි සබ්ජෙක්ට් තුන නම් හරියට ස්ට්‍රීම් එකට ගැලපෙන්න සබ්ජෙක්ට් තුන තෝරන්න. මෙතන කොමර්ස් වලට අදාළ තියෙන සබ්ජෙක්ට්ස් තුන මේ විදිහට සිලෙක්ට් කරනවා. yes accounts ඊට පස්සේ econ. හරි. ඔන්න ඔය විදිහට සබ්ජෙක්ට්ස් තුන හරියට සිලෙක්ට් කරා නම් මෙන්න මෙතන සබ්ජෙක්ට් ස්ට්‍රීම් කියන එක කොමර්ස් කියලා වැටෙනවා. ඉතින් ඒකත් බලන්න ඔයාගේ සබ්ජෙක්ට් තුන සිලෙක්ට් කරාම ඔයාගේ ස්ට්‍රීම් එක හරියට වැටෙනවාද කියලා. ඉතින් ඔයාලට මෙතනින් පුළුවන් ඔයා ඉංග්‍රීසි මීඩියම් එක සබ්ජෙක්ට් එකක් ලියනවා නම් එහෙම මෙතනින් තෝරලා ලියන්න. ඉතින් මේවා හරියටම දැන් ඔයා දන්නවනේ ඔයා එක්සෑම් එකට මොකෙන්ද ලියන්න යන්නේ කියලා. ඉතින් ඒ නිසා ඒ ටික හරියට බලලා සිලෙක්ට් කරන්න. හරි. ඊට පස්සේ කොමන් ජෙනරල් ටෙස්ට් එක ඔයාට ඒක ඕනි නම් මෙතනින් yes කියලා දාන්න. ඔයා කලින් අවුරුදු වල ලියලා පාස් වෙලා තියෙනවා නම් අත්‍යවශ්‍ය නැහැ. අවශ්‍ය නම් ලියන්න පුළුවන්. ඉතින් කලින් අවුරුදු වල ලියලා ලකුණු తీරවට තියෙනවා නම් මේක අවශ්‍ය නැහැ. කැමති නම් ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ මීඩියම් එක අහලා තියෙනවා. ඒකේ මීඩියම් එක ලබා දෙන්න. ඊට පස්සේ ජෙනරල් ඉංග්‍රීසි එකක් අහනවා. ඉතින් මේක නම් විභාග මේ විශ්වවිද්‍යාලයට යන්න හෝ කිසිම දෙයකට අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඉදිරියේදී පිටරටවල සමහර ජොබ්ස් වලට යනකොට මේකෙන්
සහතිකයක් ගන්න පුළුවන් කියලා මම දැක්කා කියලා තියෙනවා සමහර අය. මේ ඉංග්‍රීසි 20ක් විදිහට මොකද ඒ ලෙවල් වල වෙනම මේකක් නැති නිසා මේක පහස් වෙන එක සහ එකට තියෙන බ්‍රේක් එකම අනුව විදේශ රැකියාව වලට යනකොට සහතිකයක් ගන්න පුළුවන් කියලා මම දැක්කා සමහර අය කියලා තියෙනවා. ඉතින් ඒ නිසා එකත් yes කියලා දාන්න. හරි. ඊට පස්සේ ඒ විදිහට දැම්මයින් පස්සේ ඔයාගේ මෙතන පේමන්ට් එක පෙන්නනවා කොච්චර ගාණක් ගෙවන්න ඕනද කියලා. ඔය සබ්ජෙක්ට්ස් ටික මෙතන පෙන්නනවා. ඒ ටික ඔක්කොම හරිද කියලා නැවත නැවත හොඳට බලලා ඒ ඔක්කොම හරිනම් මෙන්න මෙතනින් ඔයා සබ්මිට් කියන එක ක්ලික් කරන්න. එතකොට සබ්මිට් කියන එක ක්ලික් කරන්න කලින් මේක අනිවාර්යෙන් බලන්න මේක මෙතනින් පස්සේ තාපව වෙනස් කරන්න පුළුවන්. හැබැයි ඉතින් වෙනස් කරන විදිහට ඔයා ෆිල් කරන්න අවශ්‍ය නැති නිසා මේ විදිහට ක්ලික් කරගන්න හරියටම ඊට පස්සේ මෙතනින් සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. සබ්මිට් බටන් එක ක්ලික් කරලා පස්සේ අපි අවසාන පේජ් එකට එනවා. අපිට පේමන්ට් කරන පේජ් එක. ඉතින් පේමන්ට් එක කරනකොට ඔයාගේ විස්තර මෙතන තියෙනවා. ආයෙ පාරක් බලන්න මේ විස්තර ඔක්කොම හරිද කියලා. හරියට මේ විස්තර ටික හරිනම් මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් පහළට ගිහිල්ලා පේමන්ට් එක කරන්න. ඉතින් පේමන්ට් එක කරන්න කලින් මොන හරි විස්තරයක් මෙතන වැරදිලා තිබ්බොත් ඔයාලට පුළුවන් රීසෙට් ඇප්ලිකේෂන් කියලා නැවත බැක් ගිහිල්ලා ඒ අදාළ වැරද්ද හදාගෙන නැවත එන්න. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පේමන්ට් එක මේ ඔක්කොම විස්තර හරිනම් මෙතන සබ්ජෙක්ට්ස් ටිකක් තියෙනවා. ඒ ටිකත් ඔක්කොම හරිනම් මෙන්න මෙතන පේමන්ට් මෙතඩ් දෙකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ පේමන්ට් මෙතඩ් දෙකෙන් එකක් පාවිච්චි කරන්න. එකක් තමයි pay by credit or debit card කියන එක. අනිත් එක pay by postal department. එතකොට ඔයා ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් එකෙන් පේමන්ට් එක කරනවා නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට මේ පේජ් එක ඕපන් කරගන්න. එතකොට පේජ් එක ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාගේ කාඩ් එකේ අංක 12ක් තියෙනවා මට මතක විදිහට. ඒ අංක ටික මෙතන එන්ටර් කරලා month එක දාන්න expiry month එකයි expiry year එකයි මෙතන දාලා කාඩ් හෝල්ඩර් name එක මෙතන දාලා security code එක තියෙනවා කාඩ් එක පිටිපස්සේ එක දීලා pay කරන්න. pay කරායින් පස්සේ ඔයාට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න එනවා පේමන්ට් එක වෙලා රුපියල් 400ක පේමන්ට් එකක් ගිහිල්ලා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් pay by postal department එකෙන් නැත්නම් post office එකක් හරහා ගෙවීම් කටයුතු කරන්න. ඉතින් ඒක කරනවා නම් ඔයාලට පුළුවන් මේක මේ විදිහට ක්ලික් කරලා හරි. මෙන්න මේ විදිහට මේ ක්ලික් කරායින් පස්සේ ඔයාලට පෙන්නනවා රෙෆරන්ස් නම්බර් එක. මෙන්න මෙතන ඔයාලගේ ඇප්ලිකේෂන් එකට දාලා රෙෆරන්ස් නම්බර් එක. එතකොට ඔයා කරන්න ඕනේ මේක අරගෙන post office එකට ගිහිල්ලා මෙන්න මේ මම මේ ලෙවල් ඇප්ලිකේෂන් දැම්මා. මෙන්න මගේ රෙෆරන්ස් නම්බර් එක කියලා කිව්වයින් පස්සේ එයාලා මේකේ පේමන්ට් එක කරනවා. කරලා පේමන්ට් එක කරායින් පස්සේ ඔයාට එනවා ෆෝන් එකට මැසේජ් එකක් SMS එකක් විදිහට තමයි මේක එන්නේ. ඊට පස්සේ SMS එකේ තියෙන විස්තර අනුව නැවත account එකට log වෙලා ඔයාට පුළුවන් ඇප්ලිකේෂන් එක download කරගන්න. ඉතින් තව සරල ගොත් ඔයාට SMS එක කියන්නේ පේමන්ට් එක කරා කියලා SMS එක ආවනම් නැවත මේ මම අර කලින් කියලා දීපු විදිහට මේ account එකට ගිහිල්ලා log වෙලා ලොගින් වෙලා ඇවිල්ලා බලන්න. එතකොට ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න තියෙන්නේ. ඉතින් මේ මම දැන් මේ postal payment ආපු නිසා මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙන්න මෙතන ස්ටේටස් කියන එක සක්සස්ෆුල් කියලා වැටෙනවා. ඔයා පේමන්ට් එක කරාට පස්සේ. ඉතින් මම මේකෙදි පේමන්ට් කරන්නේ මම ඔයාලට මේක ෆිල් කරන විදිහ කියලා දෙන්න තමයි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරේ. ඉතින් මම හිතනවා වැඩේ පැහැදිලි වෙන්න ඇති කියලා. ඒක තමයි ඔයා ෆෝන්ස් වලින් මේක පාවිච්චි කරනවා නම් මෙන්න මේ ෆෝන් එකෙන් ඔයා Chrome හරි Google හරි browser එකට ගිහිල්ලා මෙන්න මෙතනින් මේක ක්ලික් කරලා මෙන්න මේකේ පහළ තියෙනවා desktop mode කියලා. ඉතින් desktop mode එක අනිවාර්යෙන් on කරගන්න මේක ෆෝන්ස් වලට පෙන්නනවා. එතකොට desktop mode එක on කරගෙන මේ වැඩේ කරන්න නැත්නම් සමහර download කරන තැන් buttons පොඩ්ඩක් පේන්නේ නැතුව යනවා. හරි. මේ විදිහට තමයි මම මේ වීඩියෝ එක කරලා ඉවරුනේ. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන විදිහ. ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒක තමයි මම ඉදිරියේදී මේ වගේ කමෙන්ට් වල අහන ප්‍රශ්න ටිකත් එක්ක වෙනම Q&A සෙෂන් එකක් කරන්න බලන්න. කලින් අවුරුදු තුලක් කරලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ විභාග සම්බන්ධව සහ වෙන මොන හරි ඔයාලට මේකෙන් දැනගන්න මොන හරි තියෙනවා ඇප්ලිකේෂන් එක සම්බන්ධව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ වගේම තවත් වීඩියෝකින් නැවත හමුවෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්.